හයි ගයිස්. ඉතිං මම වීකෙන්ඩ් එකේ පොඩි කෑම්පින් ප්‍රෝග්‍රම් එකට යන්න ලැස්සෙන ගමන් ඉන්නේ. ඉතිං මම හිතුවා ඒ ගමන්ම මම මොනවද පැක් කරන්නේ කියන ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතිං මේ ප්‍රෝග්‍රම් එක කෑම්පින් එක්කම සර්වයිවල් සහ රෙස්කියු සිනාරියෝසුත් පොඩ්ඩක් ටච් වෙන වැඩසටහනක්. ඉතිං අපි බලමු මොනවද මම මේ ප්‍රෝග්‍රෑම් එක වෙනුවෙන් පැක් කරන්න කියලා. ඉතිං මේ තියෙන්නේ මම දැනට අරන් යන්න ප්ලෑන් කරන් ඉන්න බඩු ටික ඔක්කොම. ඉතින් අපි බලමු මොනවද එතන පැක් එකේ තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම තියෙනවා මගේ ස්ලීපින් බෑග් එක. ඊට පස්සේ මගේ waterproof mid ankle hiking boots එක තියෙනවා. මෙතන තියෙන්නේ මගේ ඇඳුම් ටික, මගේ ඉන ජැකට් එක තියෙනවා. ඊට පස්සේ එළියෙන් අඳින මගේ ජැකට් එක තියෙනවා ටෙම්පරේචර් ගොඩක් අඩු වුණොත් අඳින්න. ඊට අමතරව waterproof ජැකට් එක, waterproof hiking pant එක තියෙනවා. ඒ වගේම මෙතන තියෙන්නේ මගේ night sleeping kit එක, thermals තියෙනවා. ඊට අමතරව ඔළුවට දාන්න ice cap එකක් තියෙනවා. මෙතන තියෙනවා මගේ toiletry kit එක, light weight towel එකක් තියෙනවා, face towels, toilet roll එක, hand sanitizer තියෙනවා. ඊට අමතරව පොඩි hand shovel එකක් තියෙනවා toilet pit එක ඩිග් කරන්න. ඊට අමතරව මේ තියෙන මගේ toiletry kit එකේ face towels තියෙනවා, සබන් වර්ග තියෙනවා. ඊට අමතරව පොඩි clips දෙකක් තියෙනවා රිදි වෙලක් හදාගන්න උනොත් ඇඳුම් හුල ගැන දාගන්න. ඉතින් toothbrush සහ toothpaste වගේ දේවල් ටික තමයි මේකේ තියෙන්නේ. ඊට අමතරව මෙතන තියෙනවා මගේ ප්ලාස්ටික් ඉන්ලේ එක. මේක මම පාවිච්චි කරන්නේ මගේ බැක්පැක් එක ඇතුළට බඩු දානකොට, විශේෂයෙන්ම වතුර යන්න හොඳ නැති මගේ ඇඳුම් වර්ග සහ ඉලෙක්ට්‍රික් අයිටම්ස් මේක ඇතුළට දාලා තමයි බැක්පැක් එකට දාන්නේ. ඉතින් බැක්පැක් එක තෙමුණත් ඒකට ඇතුළේ තියෙන බඩු පරිස්සම් වෙනවා. ඊට අමතරව මෙතන තියෙන්නේ මගේ ඩේ ටයිම් එකට දාන කැප් එක, ෆ්‍රී ටයිම් කමුණුත් රැයට කියවන්න පොඩි පොතක් තියෙනවා, සින්දු අහන්න මගේ පොට්ස් දෙක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ සර්වයිවල් කිට් එක, බේසික් සර්වයිවල් කිට් එකක්. ලෙදර්මන් මල්ටි ටූල් එක තියෙනවා. මේක ලෙදර්මන් සිග්නල් මල්ටි ටූල් එක. මේක විශේෂත්වය තමයි සාමාන්‍ය මල්ටි ටූල් එක තියෙන අනිත් ටූල්ස් ඔක්කොම තියෙනවා. ඊට අමතරව ෆයර් ස්ටාර්ට් එකක් තියෙනවා, විසිල් එකක් තියෙනවා. ඊට අමතරව මගේ නයිෆ් එක තියෙනවා, පැරාකෝඩ්ස් ටිකක් තියෙනවා මගේ ටාප් එක ගැට ගහගන්න හරි නැත්නම් මොනවා හරි මේක්ෂිෆ්ට් එකක් හදාගන්න අවශ්‍ය වුණොත්. ඊට අමතරව මගේ ලයිට් එක තියෙනවා. ලයිට් එක වටේම ඩක්ට් ටේප් ටිකක් ඔතලා තියෙනවා. හදිසියෙවත් මගේ ජැකට් එකේ හරි ටෙන්ට් එකේ හරි මොනවා හරි පැච් එකක් આવොත් රිපෙයාර් කරගන්න. මේ ටින් එකේ ඇතුලේ තියෙන්නේ ඉමර්ජන්සි ෆයර් එකක් හදාගන්න අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න පුළුවන් වේලිච්ච පොළ ಜಾති පොඩි ලී පතුරු වගේ දේවල්, පුළුන් බෝල වගේ මොනවා රිපෙයාර් කරගන්න අවශ්‍ය කරන පොඩි ග්ලූ ස්ටික් එකක් තියෙනවා. විසිල් එක, කොම්පස් එක තියෙනවා. ඊට අමතරව සිප් ටයිස් ටිකක් තියෙනවා. කැරබින එකක් සහ රෝප් ඇසෙන්ෂන් වලට ගන්න පුළුවන් පොඩි අයිටම් එකක් තියෙනවා. මෙතන තියෙනවා ගාබේජ් බෑග් එකක්, සිප් ලොක් බෑග් එකක්. ඉතින් ගාබේජ් බෑග් එකක් ගොඩක් දේවල් වලට ප්‍රයෝජන ගන්න පුළුවන් මල්ටිපර්පස් අයිටම් එකක්. මෙතන තියෙනවා ඩක්ට් ටේප් රෝල් එකක්. මේ රෝල මම අරන් යන්නේ නමුත් තව චුට්ටක් මොකද මගේ මේ අයිටම් එකේ තියෙන ප්‍රමාණය දැන් මදි පාවිච්චි කරලා. ඒ නිසා මේකෙන් තව ටිකක් ගන්න ඕනේ. ඊට පස්සේ මගේ ෆීල් නෝට්බුක් එක, පෙන් එක සහ මගේ වොලට් එක තියෙනවා. මගේ හෙඩ් ලෑම්ප් එක, හෙඩ් ලෑම්ප් එකට පාවිච්චි කරන බැටරිස්, හයි ස්පෙයා බැටරිස්. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ හෙඩ් ලෑම්ප් එකේ බැටරි දාලා තියන්නේ නැහැ. මොකද බැටරි ඉතුරුවොත් එහෙම හෙඩ් ලෑම්ප් එක සොත් වෙන හින්දා. ඊට අමතරව මගේ ටෙන්ට් එක ඇතුළට පාවිච්චියට ගන්න ලෑම්ප් එක, ඊට අමතරව තව ටෝච් එකක් තියෙනවා. මෙතන තියෙන මගේ ෆුල් ෆස්ට් ඒඩ් පැක් එක. ඊට අමතරව මෙතන තියෙනවා අපි ලංකාවේ පාවිච්චි කරන ජීවනී වගේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අයිටම් එකක් ටැබ්ලට්ස් විදියට තියෙන්නේ. මෙතන තියෙනවා මගේ ලන්ච් කිට් එක. අපි බලමු මොනවද තියෙන්නේ කියලා.
ලංච් බොක්ස් එකට අමතරව ෆෝල්ඩබල් කප් එකක් තියෙනවා. ස්පූන් එක, ෆෝක් එක සහ චූටි නයිෆ් එක තියෙන තුනම එකට තියෙන අයිටම් එක තියෙනවා ස්පෝක් එක. ඊට අමතරව පොඩි උණුතුරු බෝතලයක් තියෙනවා. ඉතින් මේ පැත්තටදී මෙතන තියෙනවා මගේ ෆෝන් එකට භාවිතා කරන වෝටර්ප්‍රූෆ් පවුච් එක. ඒ වගේම මෙතන මගේ පෝටබල් චාර්ජ් එක තියෙනවා. ඉතින් මේ තියෙන අයිටම් එක ඇවිල්ලා කේබල් සෙට් එකක්. මේක විශේෂත්වය තමයි මේ චූටි අයිටම් එක ඇතුලේ Android, Apple සහ ඕන වර්ගයක කේබල් එකක් මේක භාවිතා කරලා හදාගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා මගේ emergency contacts ලියලා තියෙන පොඩි කව එකක්. ඉතින් මෙහාට එද්දී ස්නැක්ස් වගේක් තියෙනවා. ඉතින් අර තියෙන මෆින්ස් ටික මම වෙනම අරන් යන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට වගේ පාවිච්චි කරන්න, සහ in case ප්‍රෝග්‍රෑම් එක දික් වුණොත් බඩ පිරෙන්න අයිටම් එකක් විදියට පාවිච්චිට ගන්න චොකලට්ස් වර්ග, ඩ්‍රයි නට්ස් වර්ග, පොඩි ඩ්‍රින්ක්ස් වගේක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා නැල්ජින් වෝටර් බොටල්ස් දෙකක්, 1 ලීටර් එකයි 2 ලීටර් එකයි. මම යනකොට පුරවගෙන යන්නේ. ඊට අමතරව මම වෝටර් පියුරිෆිකේෂන් ටැබ්ලට්ස් අරන් යනවා. ඉතින් අවශ්‍ය වුණොත් ඒ අවට දින වෝටර් බොඩි එකකින් වතුර අරගෙන මට ටැබ්ලට්ස් දාලා ආරක්ෂිතව පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මගේ කැම්පින් මැට්‍රස් එක තියෙනවා, ටාප් එක තියෙනවා, නයිට් ටයිම් එකට භාවිතා කරන්න පරණ සෙරපු දෙකක් තියෙනවා. ඊට අමතරව බෑක්පැක් එක වෙනුවෙන් තියෙන රේන් කවර් එක සහ මේ බඩු ඔක්කොම දාගෙන යන්න 60 ලීටර් බෑක්පැක් එකක් තියෙනවා. මේ ටික තමයි මම දැනට අරන් යන්න ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් මේ ටිකේ ඔක්කොගෙම බර චෙක් කරලා තව පොඩ්ඩක් කල්පනා කරලා බලලා මොනවද හරියටම අරන් යන්නේ, තව මොනවද ඇඩ් කරන්න තියෙනවද, නැත්නම් මොන හරි බර වැඩි වගේ තේරෙනවා නම්, අවශ්‍ය නැහැ වගේ තියෙනවා නම් ඒ ටිකත් අයින් කරලා තමයි පැක් එක හදාගන්න හදන්නේ.